දැන් ඉගෙන ගන්න යන්නේ ලෝකේ තියෙන වටිනාම මැණික් ගලක් ගැන. පාට කාශ්මීර් බ්ලූ ඕන ඉන්දියාවේ කාශ්මීරයට ගියා හැකි. ලෝන් බ්ලූ සෆායර් ඕන රත්නපුර පැත්තේ රවුමක් ගැහුවා හැකි. ටැන්සනයිට් ඕන නම් ප්ලේන් එකේ ටැන්සානියාවට ගියා හැකි. හැබැයි මේ ගල ගන්න නිශ්චිත තැනක් නැහැ. ලෝකේ කොහෙවත් මේවම තියෙන ඉල්ලමක් නැහැ. ඔයා නොදැන මේවත් අඩු ගානට විකුණලා ඇති. ඒ ස්පිනල් ලොට් එහෙම ගන්නකොට අනිවාර්යෙන් ටාෆයිට් ගැන අවධානය යොමු කරන්න. මේකේ පාට ඇහැට ගන්න. ස්පිනල් ගලක් සැක කරන්න. අක්කු ස්පිනල් කාඩ් එකක් අරගෙන යන්න. ඩබල් පේනවද කියලා බලන්න. ඩබල් පේනව නම් ඒක සෆායර් නෙමෙයි නම් මේක ටාෆයිට් වෙන්න පුළුවන්. ලෝකේ ඕන තරම් මිල අධික ජෙම් කලෙක්ට් කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ළඟ කිලෝ ගණන් වටින මැණික් තියෙනවා. හැබැයි අදට ටාෆයිට් තියෙන්නේ සුළු ප්‍රතිශතයක්. මං කියන්නේ ටාෆයිට් වල කෙමිකල් කම්පොසිෂන් එක ගල් නෙමෙයි. හොඳ ජෙම් පීසස්. නික ඔයාලට ටාෆයිට් ගලක් ගෙස් කරලා ගන්න පුළුවන්. ඔයාලට මැස්කරයිට් එහෙම වුණොත් ජීවිතේටවත් හිතා ගන්න බෑ. ඇඩ්වාන්ස්ම ලැබ් වල දාන්න එනවා. ජෙම් නොලෙජ් එකේ වටිනාකම මේක. මාසෙත් මගේ යාළුවෙක්ට මැඩගස්කර් ගල්ලොට ටාෆයිට් කැලක් හම්බෙලා හිතා ගන්න බැරි ලාභයක් ගත්තා. ජෙම් ඉගෙන ගන්න. එතකොට ඔයාගේත් ගමන පැහැදිලි. ඒ කෝස් එක රෙජිස්ටර් වුනේ නැත්නම් පහළ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න.